දැන් හිතලා තියෙන්නේ තවත් අලුත් පොතක් ලියන්න. ඒ ඉතින් මේ ලියපු එක ප්‍රකාශයටපත් කරන කල ඔයා බය වෙන්න එපා තු. මේ නවල් එක මුල ඉඳලා කියවපු කෙනෙක් මුද්‍රණය නොකර ඉන්නේ නැහැ. මට හොඳට විශ්වාසයි. සාරානන්ද හාමුදුරන්ටත් මේ පිටපතක් ගිහින් දෙන්න තියෙන්නේ. දැන් මම ඔයාගේ අදහස් දන්නවනේ. හාමුදුරන්ගේ අදහසක් දැනගන්න ඕනේ. ජයතු දෙපොත හොඳයිද නෝන කියව? නියම මේ ඒක නෙමෙයි අර ගෑන් ළමයි දෙන්න ආපු වෙලාවේ මොකක්ද උඹට හැදිච්ච කඩි කුලප්පුව? දන්නේ නැද්ද නෝන? ඉතින් අපි පිරිසිදුවට ලස්සනට ඉන්නේ. හොඳට මතක තියාගනින්. ඔය පොත්වල තිබුණු පළියට ඒ විදිහට ජීවත් වෙන්න ලෑස්ති වෙන්න එපා. මං අහගෙන දවසක් නෝනට සර් කියනවා මේ ජීවිතය කියන්නේ නව කතාවක් නෙවෙයි කියලා. ඈ? මොකක්ද උඹ කියන්නේ? Mama, ඇවිල්ලා. මං හිතුවේ අර ළමයි දෙන්න කියලා. යකෝ මූනේ නැද්දකින් විතර. ප්‍රොෆෙසර් ඉන්නවද? එන්න ජාවේ. අයිබන්. බයි. මාසිත ඇතිනේ මොන හරි බීලා ඉන්නේ. අනෝ තැන්ක්ස් ප්‍රොෆෙසර්. ඒ සේරම හරි. දන්නවනේ සාරානන්ද හාමුදුරන්ගේ හැටි. ඒ ඔක්කොම හරි. අපි අලුත් නාකතාවෙම පටන් ගමු. ඔව්. ඒක හොඳයි. ඔය වරතිර නවකතාවේ වස්තු බීජය මගේ හිතේ ඉස්සෙල්ලම ඇඳුනේ
ජයදේවගේ කතාව ඇත්ත. අපේ හුඟක් පරිවර්තකයින්ට තියෙන ප්‍රශ්නේ මොකද? ඉංග්‍රීසි භාෂාව පිළිබඳ දැනුම විතරක්ම මදි මේ වැඩේට. ඇත්තටම ඒ මුල් කෘතිය කරපු ලේඛකයාගේ අත්දැකීම් වලයි. ඒ අත්දැකීම් ප්‍රකාශ කරන්න එයා පාවිච්චි කරපු රූපමය භාෂාවේ තියෙන ගැඹුර, ඒකේ සංකීර්ණත්වය දන්නේ නැත්නම් මේ පරිවර්තකයා ඒක සාර්ථක කෘතියක් වෙන්නේ නැහැ. දැන් නිකන් හිතන්න සිංහල භාෂාව හොඳට දැනගත්ත පළියට හැමෝටම සම්භාව්‍ය සාහිත්‍යයක් වෙන්න බෑනේ. ඒක ඇත්ත ප්‍රොෆෙසර්. මම මේ ළඟදි කියපු පරිවර්තනයක මටම තේරුණා කතුවරේ අතරමං වෙච්ච බවක්. ඒක ඇත්ත. සාර්ථක පරිවර්තනයක් කියන්නේ ජයදේව පරිවර්තනයට පාදක වන කෘතියේ කියවෙන ඒ ජන සමාජය සහ ඒ ජනයාගේ සංස්කෘතිය හරි අවබෝධයකින් මේ පරිවර්තකයා ග්‍රහණය කර ගන්නවා. ඒකෙන් ආලෝකයක් ලබනවා. ඒ කියන්නේ මේ කෘතියට පාදක වෙන සමාජය පිළිබඳ හොඳ විමර්ශනයක්, හොඳ නිරීක්ෂණයක් කරලා තියෙන්න ඕනි පරිවර්තකයා. හොඳයි ප්‍රොෆෙසර්. පරිවර්තනයට වඩා නැඹුරු නොවූ මේ ඔබගේ මේ අලුත්ම ස්වයං නිර්මාණය ගැන අපි ආපහු කතාවට ආවොත්. ඒක සුන්දර අත්දැකීමක් කියලා කියන්න පුළුවන්. මේ ආදර කතාවක්. ආදරය මුසු වෙච්ච කතාවක්. ගැඹුරු ආදරය. ආදරේ කොහොමත් බොළඳයිනේ ප්‍රොෆෙසර්. දැන් මේ පොත මාකට් කරන්න නම් අපි මෙහෙම වැඩක් කරමු. මේකට මේ හොඳ ලස්සන ගෑනු ළමයිගේ පින්තූරයක් දාලා මේක මාකට් කරමු. මේ ඒ වැඩිව මම්ම කරලා දෙන්නම්. එහෙම නැත්නම් මේ හින්දි නිලියකගේ පින්තූරයක් දාමු. අන්න එතකොට තමයි මේක මේ පාඨකයා අතරට යන්නේ. මොකද මේ මිනිස්සු කැමතිනවනේ මේ පින්තූරය දැක්කම. අන්න ඒක තමයි මිනිස්සු මිලදී ගන්නෙ. ප්‍රොෆෙසර් මං කියන එක පිළිගන්නේද නැද්ද මම දන්නේ නැහැ. නමුත් අද දවසේ නවකතාවක් මාකට් කරන්න පුළුවන් වෙන්නේ කවරෙන්? මේ අපි තේ ටිකක් බීලා වෙමු නේද?
මට මිනිහත් එක්ක කේන්ති ගියෙත් ඒ හින්දාමයි. වෙළඳ භාණ්ඩ ජනප්‍රිය කරවන්න මිත්‍යාව මිශ්‍ර කරලා ප්‍රචාරණය කරනවා වගේ සාහිත්‍ය කෘතියකට මොකද ප්‍රචාර? අපිට ඕනේ ඔයාගේ නිර්මාණي වැඩිපුර පාඨකයා අතරට යවන්නනේ අතු. මොනවද ඔයා මේ කියන්නේ? ඒක ඒ මිනිහාගේ අදහසක් විතරයි. අපි එතන නැත්තම් අපි මොකටද ඒ ගැන හිතන්නේ? ඔය මේ රටේ සමහර සාහිත්‍යකාරයෝ කලාකාරයෝ ගොදුරු වෙච්ච රැලි වලට මට ගොදුරු වෙන්න ඕනේ නැහැ. හරි. මෙච්චර කල් ඔයත් එක්ක ජීවත් වුණ මට තේරෙන්නේ නැද්ද ඔයාගේ අදහස්? හාමුදුරුවෝ බලාගෙන නැති. ගිහලා එනවා. අතු මේ ඔන්න අද රාට එළවලු සුප්. ඒ මිනිස්සයා එහෙම කෙනෙක් නෙවි. මහත්යාට තියෙන ගෞරවයටයි ලෙන්ගතුකමටයි එහෙම දෙයක් වෙන්නේ නැති. අපි ඒක අමතක කරමුකෝ. දැන් මහත්යාගේ අත්පිටපත නෝන මහත්යා ටයිප් කරලා ඉවරද? එහෙමයි ආමුදුරනේ. මේ දවස්වල පිටපත් ගන්න print out ගන්න එක තමයි කරන්නේ. මේ පරිහානිය මේ විදිහට දිගටම ගියොත් සාහිත්‍ය විතරක් නෙවෙයි අපිට අධ්‍යාපනයත් නැති වෙනවා. එහෙම. අපි ඉතින් අපිට පුළුවන් විදිහට අපේ වගකීම ඉෂ්ට කරනවා හාමුදුරුවනේ. ඒක වටහා ගන්න විදියක් ආවොත් ඉතින් හොඳයි. මහාචාර්යතුමා වගේම අනිත් සාහිත්‍යකාරයෝ තමන්ගේ යුතුයකම ඉෂ්ට කරනවා නම් ආණ්ඩුවේ ඇත්තොත් ඔය නිකං සම්මාන තහඩු දෙන්නේ නැතුව තමන්ගේ වගකීම ඉෂ්ට කරනවා නම් සාහිත්‍ය අනාගතේ තරම්ම නරක වෙන්න හේතුවක් නැහැ. එහෙමයි. අපි මායාදුන්න මහත්තයාට හෝල් එකක් දීලා බලමු. මගේ ඉල්ලීමක් එයා ඉෂ්ට නොකර ඉන්නේ හිකුත් නැහැ. ගාන්ත මෙතන තියෙනවා චෙක්ස් දෙකක්.
මේක දාන්න ඕන කම්පැනි account එකට. ඔව්. කොහොමද ඉලා තියෙන්නේ? මේක දාන්න ඕන personal account එකට. ආස. ඉක්මනට එනවා ගිහිල්ලා. සුප් එක දිවෙනවා මොකද කල්පනා කරන්නේ? ඔයා හෙට පොත බාර දෙන්න යනවද? ඒක ගැනද කල්පනා කරන්නේ?